චිකන් මසාලා එක්ක චීස් බේරෙන්න දාපු අඩියක් විතර ලොකු තෝසෙ කාලා තියෙනවද? වෙන කොහෙත්වත් මේ වගේ තෝසෙ නම් කන්න හම්බෙන්නේ නැහැ. 3 දිනෙකට විතර බඩ පිරෙන්න කන්න පුළුවන් තරම් පට්ට ලොකු තෝසෙ එකක් මේක. රුපියල් 80 නම් තෝසෙ කන්න පුළුවන් තැනක් තමයි මේ. අදත් අපි ඇවිල්ලා ඉන්නේ මම කාපු රසම තෝසෙ තියෙන දෝස රජායකට. අද අපි මුලින්ම ගත්ත චීස් චිකන් මසාලා දෝස එක. හොඳට ගී දාලා තමයි මේවා හදන්නේ. ඊට පස්සේ මේකට හොඳට බිත්තර 3ක්ම දාගන්නවා. මේ තෝසෙ එක පට්ට ලොකුයි වගේම මේකට ලොකු ෆිල්ම් එකකුත් එනවා. අලවලින් හදපු මසාලා එකක් දාලා ඊට පස්සේ තමයි චිකන් මසාලා එක ඇඩ් කරගන්නේ. චීස් ටික උඩින් දාලා ඒක හොඳට මෙල්ට් වුණාට පස්සේ මාර ක්‍රිස්පි එකට මේ තෝස් එක තියෙනවා. මොසරෙල්ලා චීස් තමයි මේකට ඇඩ් කරන්නේ. හැබැයි අද නම් මොසරෙල්ලා ඉවර වෙලා තිබ්බේ. මොසරෙල්ලා චීස් ඇඩ් කරාම නම් මේක පිට්සා එකක් වගේ. මේ තෝස් එක 3 දිනෙකට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. නූනුවේ කද්දි තමයි මේක මාරම රස. මේකට දාන ෆිලින් එක ගොඩක් හොඳට දාලා තියෙනවා. චිකන් පුරෝලා චීස් එකත් මෙල්ට් වෙලා තියෙද්දි හරිම රසයි. තෝස් එකත් හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. තෝස් කන්න දෙන සම්බල් එකත් හරිම රසයි. ඉතින් තෝස් වර්ග ගොඩාක් තියෙනවා තෝරගන්න. වගේ මසාලා දෝස ගන්න පුළුවන්, බිත්තර මසාලා දෝස ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් ಜಾති තියෙනවා. එතනින් දැන් ඩයිනින් කරන්නත් පොඩි ප්ලේස් එකක් තියෙනවා. ටේක් අවේ අරන් යනවා නම් ඕඩර් එකක් දාලා ගියොත් ගොඩක් ලේසි. වගේ රසම රස දෝස කන්න නම් දෝස රජායකටම තමයි යන්න ඕනේ. ඒක තියෙන්නේ කිරුළපනේ 138 බස් ස්ටෑන්ඩ් එක ළඟ. මුන්න ඉදලා ඊකෙල්ලේ. චිකන් මසාලා එක්ක චීස් බේරෙන්න දාපු අඩියක් විතර ලොකු තෝසෙ කාලා තියෙනවද? වෙන කොහෙත්වත් මේ වගේ තෝසෙ නම් කන්න හම්බෙන්නේ නැහැ. 3 දිනෙකට විතර බඩ පිරෙන්න කන්න පුළුවන් තරම් පට්ට ලොකු තෝසෙ එකක් මේක. රුපියල් 80 නම් තෝසෙ කන්න පුළුවන් තැනක් තමයි මේ. අදත් අපි ඇවිල්ලා ඉන්නේ මම කාපු රසම තෝසෙ තියෙන දෝස රජායකට. අද අපි මුලින්ම ගත්තේ චීස් චිකන් මසාලා දෝස එක. හොඳට ගී දාලා තමයි මේවා හදන්නේ. ඊට පස්සේ මේකට හොඳට බිත්තර 3ක්ම දාගන්නවා. මේ තෝසෙ එක පට්ට ලොකුයි වගේම මේකට ලොකු ෆිලිම් එකකුත් එනවා. අලවලින් හදපු මසාලා එකක් දාලා ඊට පස්සේ තමයි චිකන් මසාලා එක ඇඩ් කරගන්නේ. චීස් ටිකත් උඩින් දාලා ඒක හොඳට මෙල්ට් වුණාට පස්සේ මාර ක්‍රිස්පි එකට මේ තෝස් එක තියෙනවා. මොසරෙල්ලා චීස් තමයි මේකට ඇඩ් කරන්නේ. හැබැයි අද නම් මොසරෙල්ලා ඉවර වෙලා තිබ්බේ. මොසරෙල්ලා චීස් ඇඩ් කරාම නම් මේක පිට්සා එකක් වගේ. මේ තෝස් එක 3 දිනෙකට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. නූනුවේ කද්දි තමයි මේක මාරම රස. මේකට දාන ෆිලින් එක ගොඩක් හොඳට දාලා තියෙනවා. චිකන් පුරෝලා චීස් එකත් මෙල්ට් වෙලා තියෙද්දි හරිම රසයි. තෝස් එකත් හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. තෝස් කන්න දෙන සම්බල් එකත් හරිම රසයි. ඉතින් තෝස් වර්ග ගොඩාක් තියෙනවා තෝරගන්න. වගේ මසාලා දෝස ගන්න පුළුවන්, බිත්තර මසාලා දෝස ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් ಜಾති තියෙනවා. එතනින් දැන් ඩයිනින් කරන්නත් පොඩි ප්ලේස් එකක් තියෙනවා. ටේක් අවේ අරන් යනවා නම් ඕඩර් එකක් දාලා ගියොත් ගොඩක් ලේසි. වගේ රසම රස දෝස කන්න නම් දෝස රජායකටම තමයි යන්න ඕනේ. ඒක තියෙන්නේ කිරුළපනේ 138 බස් ස්ටෑන්ඩ් එක ළඟ.